රයිට් ළමයි. එතකොට මේ විදිහට මම කරලා තියෙනවා ඩූඩස් එක ලයිට් වේදීම. හරිද? අද කරන්න යන්නේ ඩිස් සමග යෙදීම. හරිද? කැමති වුණා කියන වාක්‍යරට ගොඩනගෙන ආකාරය. ලයික් වල අතීතය ළමයි ලයික් LIKED ලයික්ඩ් එහෙම කියන්නේ ලයික් ලයික්මයි D අකුර කියවෙන්නේ නැහැ. තේරෙනවද කියන දේ? ඇත්ත උත්තරයට විතරක් දාන්න ලයික් කියන එක, ඒ කියන්නේ D දාන්න දෙවෙනි වාක්‍යයෙන් නම් did වැටිච්ච ගමන් ඊටු තුනම යන්නේ ලයික් එකෙන් බේම් බලා ගන්න. පැහැදිලිද? ඔවුන් කැමති වුණා ඒක විකුණන්නට. එතකොට they liked to දැන් මෙතන මිලදී ගන්න කියලා තියෙන්නේ. ඔවුන් කැමති වුණා ඒක මිලදී ගන්න. එතකොට they liked to buy it. ඔවුන් කැමති වුණේ නෑ ඒක මිලදී ගන්නට. එතකොට they didn't like to buy it. ඔවුන් කැමති වුණාද ඒක මිලදී ගන්නට. එතකොට did they like to buy it. ඔවුන් කැමති වුණේ නැද්ද ඒක මිලදී ගන්නට. එතකොට didn't they like to buy it. පැහැදිලිද? මත තියා තීරිය මොකද්ද ළමයි? කතුරුගෙන් පටන් ගන්න ඒක වචන බහුවචන ભેදකින් තොරව ලයික් වල අතීතේ ලයික් කියලා දාන්න. to දාන්නේ ප්‍රධාන ක්‍රියාපදයක් හෝ be ක්‍රියාවක් තියෙදි විතරයි. නැත්නම් එහෙම to දානවද? නෑ. පැහැදිලිද? නැවත වාක්‍යයක් කියනවා. ඇය කැමති වුණා ඔහුව බඳින්නට. එතකොට she liked to marry him. ඇය කැමති වුණේ ඔහු බඳින්න. එතකොට she didn't like to marry him. ඇය කැමති වුණාද ඔහු බඳින්න. එතකොට did she like to marry him. ඇය කැමති වුණේ නැද්ද ඔහු බඳින්නට. එතකොට didn't she like to marry him. right. ඊගවට දානවා be ක්‍රියාවට. මම කැමති වුණා කම්කරුවෙක් වන්නට. labourer කම්කරුවා. එනවද? I liked to be a labourer. මම කම්කරුවෙක් වෙන්න කැමති වුණේ නැහැ. UK වලට ගිහිල්ලා. එතකොට I didn't like to be a labourer. මම කම්කරුවෙක් වෙන්න කැමති වුණාද? එතකොට did I like to be a labourer. මම කම්කරුවෙක් වෙන්න කැමති වුණේ නැද්ද? එතකොට didn't I like to be a labourer. එතකොට මත තියා තීරිය මොකද්ද ළමයි? ප්‍රධාන ක්‍රියාපදයක් හෝ be ක්‍රියාවක් ඉද්දැදි විතරයි අපි to දාන්නේ. be වල තේරුම වඩවනේ. හරිද? නැත්තම් ට ශබ්ද තිබ්බට to දාන්නේ නැත. තේරෙනවද? දැන් noun එකක් දාලා කියන්නම්කෝ. මම කැමති වුණා ඒ වාහනේට. එතකොට I like that vehicle. right. දැන් සාමාන්‍ය සුද්දා කියද්දී ඔක කියන්නේ vehicle කියලා. මේ සුද්දෙක් වෙන්න ඕනේ නැහැ. අපේ ක්‍රමයට අපි කතා කරමු vehicle කියලා සාමාන්‍ය භාවිතේ කතා කරන්නේ. සුද්දා කියනකොට vehicle කියලා. එච්චර මෙයා වෙන්න ඕනේ නැහැ. vehicle. මම කැමති වුණේ නැහැ ඒ වාහනේට. එතකොට I didn't like that vehicle. මම කැමති වුණාද ඒ වාහනේට. එතකොට did I like that vehicle. මම කැමති වුණේ නැද්ද ඒ වාහනේට. එතකොට didn't I like that vehicle. පැහැදිලිද? ඇය කැමති වුණා මට. එතකොට she liked me. ඇය කැමති වුණේ නෑ මට. එතකොට she didn't like me. ඇය කැමති වුණාද මට. එතකොට did she like me. ඇය කැමති වුණේ නැද්ද මට. එතකොට didn't she like me. පැහැදිලිද? හරි. මං හිතනවා නම් පැහැදිලි කියලා. right.